බතික් කරද්දි ඔයත් ඉටි මිශ්‍රණයක් හදනවද? එහෙනම් මෙන්න මේ වීඩියෝ එක හොඳට බලන්න. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම modern and traditional අපි ඔයාලට අරන් එන බතික් පාඩම් වල ඊළඟ නොමිලේ පාඩම තමයි අද අපි ඔයාලට අරන් ඉන්නේ. ඉතින් ඔයාලත් ඉටි කරද්දි නිර්මාණයක් ඉටි කරද්දි මේ නිර්මාණයේ ඉටි වලට ඉටි මිශ්‍රණයක් හදනවද? අද ඒ ගැන අපි කතා කරමු. ඉතින් මෙතනදී ඔයාලට කියන්න ඕන බතික් කලාවේදී ඉටි වර්ග තුනක් පාවිච්චි කරනවා. මේ ඉටි වර්ග තුන සහ ඒ ඉටි වර්ගවල හැකියාව එහෙම නැත්නම් එයාලගේ රාජකාරිය තුන් විදියක්. ඉතින් මේක අපි ගැන කතා කරොත් මේ ඉටි වර්ග තුන අංක 1 පැරෆින් ඉටි, දෙවෙනි එක මී ඉටි, තුන්වෙනි එක රට දුම්බල. එහෙම නැත්නම් රොසින්. පැරෆින් කියන්නේ පෙට්‍රෝලියම් නිෂ්පාදනය දේරේ ක්‍රියාවලියේදී ප්‍රතිඵලයක් විදිහට එන ද්‍රව්‍යයක් තමයි පැරෆින් කියන්නේ. මේක සුදු පාටයි. මීටි කියන්නේ මේක නිවැරදිව ගන්නවා නම් මේ වද වලින් ලබා ගන්න කොටස් වලින් තමයි මේ මීටි කියන එක නිෂ්පාදනය කරන්නේ. රට දුම්බල කියන්නේ මේක ෆයිනස් ගස් වල එන ලාටු එහෙම නැත්නම් ගම් වලින් හදාගන්න දෙයක් තමයි රට දුම්බල කියන්නේ. ඉතින් මේ ද්‍රව්‍ය තුනේ ක්‍රියාකාරීත්වය වෙනස්. පැරෆින් කියන එක රෙද්දක අපි ගල්ලපුවාම මේක කෑලි වලට කැඩෙනවා. ඒ කියන්නේ මේක නිවැරදිව නම්‍යශීලීත්වයක් නැති ද්‍රව්‍යයක් තමයි පැරෆින් ඉටි කියන්නේ. මේක සාමාන්‍යයෙන් ඉටිපන්දම් නිෂ්පාදන පාවිච්චි කරනවා. මේ ඉටි කියන්නේ හොඳ නම්‍යශීලීත්වයක් තියෙන ඇලෙන සුළු කියන්නේ අතේ ඇලෙනවා නෙමෙයි. ඒකේ උනට ඇලෙන ගතියක් තියෙනවා. ඒ කියන්නේ මේක මීටි විතරක් පාවිච්චි කරොත් ඒක හොඳට කැඩෙන්නේ නැතුව මේක ලස්සනට නිර්මාණය කරගන්න පුළුවන්. රට දුම්බල කියන්නේ ගම් එකක් විදිහට පාවිච්චි කරන එකක්. ඒ කියන්නේ මෙතනදී පැරෆින් ඉටි එක පාවිච්චි කරන්නේ ලාභදායී හින්දා මීටි පාවිච්චි කරන්නේ නම්‍යශීලීත්වයක් ලබා ගන්න. රෝසින් පාවිච්චි කරන්නේ ගම් එකක් විදිහට. ඒක ගම් එකක් නෙවෙයි එතනදී ඉටි මිශ්‍රණයට පාවිච්චි කරන්නේ ගම් එකක් විතර. ඉතින් මේ තුනම ඔයාලට ඕන වෙනවද බතික් කලාවේදී ඉටි කරන්න? ඇත්තරම නැහැ. බතික් කලාවේදී ඉටි කරන්න සුදු පාට පැරෆින් ඉටි විතරක් තිබුණාම හොඳම ඇති. මේ වර්ග තුනම පාවිච්චි කරන්නේ ඇත්තරම ගොඩාක් සියුම් නිර්මාණවලදී විතරයි. ඒ කියන්නේ බිත්ති සැලසිලි වගේ දේවල් වල විතරයි මේ තුනම පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට මේකෙදී එන ගැටලුවේ හැටියට තමයි ඔයාලා තෝරගන්න ඕන. මට මේකට පැරෆින් වලට තව මොනවද එකතු කරන්න ඕන කියලා. එහෙම නැත්නම් කවුරුර කියනවා නම් පැරෆින් ඉටි කිලෝ එකකට මීටි ග්‍රෑම් 100ක් දාන්න ඕන, රෝසින් ග්‍රෑම් 20ක් දාන්න ඕන. එහෙම කියනවා නම් ඒක සම්පූර්ණ වැරදි. එහෙම අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍යතාවය තියෙන්නේ තමන් කරන නිර්මාණය අනුව, තමන්ගේ තියෙන හැකියාව අනුව තමයි එතනට තමන්ගේ පැරෆින් මිශ්‍රණයට එහෙම නැත්නම් පැරෆින් ඉටි වලට වෙනත් මේ ඉටි හෝ රට දුම්බල පාවිච්චි කරනවා. ඒක තීරණය කරන්නේ මෙහෙමයි. දැන් ඔයා කරන නිර්මාණයේ ක්‍රැක්ස් වැඩි නම්, ඒ කියන්නේ ඔයා කරන නිර්මාණයේ අනවශ්‍ය විදිහට ක්‍රැක් වෙනවා නම් ඔයා ඒකට පාවිච්චි කරන්න ඕන වැඩිපුර මේ ඉටි. ඒ වගේම ඔයාගේ නිර්මාණයේ මේ ක්‍රැක් වෙන එක හරි ඉටි කැඩිලා ගැලවෙනවා නම්, කියන්නේ අනවශ්‍ය විදිහට ඉටි, ඒ කියන්නේ අපිට ඕනම ප්‍රමාණයට නිර්මාණ ඉටි කැඩිලා ගැලවෙනවා නම් අන්න එතනදී ඔයාලා පාවිච්චි කරන්න ඕන රොසින්. ඉතින් එතකොට ඔයාලා තීරණය කරන්න අපි පාවිච්චි කරන ඉටි මිශ්‍රණයට ඇත්තටම ඉටි මිශ්‍රණයක් මොනවද? එහෙම නැත්නම් තනි ඉටි වර්ගයක් පාවිච්චි කරනවද? එහෙම නැත්නම් ඒක අපිට අවශ්‍ය විදිහට හදා ගන්නවද කියන එක. ඒ වගේම තමයි මේකෙදි ඔයාලට මීටි විතරක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයාලගේ නිර්මාණය 100%ක් නීට් එකට ගන්න පුළුවන්. හැබැයි මීටි වල මිල නිසා ඒක ගැටලුවක් වෙනවා.
ඉතින් ඔයාලා try කරලා බලන්න ඔයාලට තනිකර පැරෆින් වලින් විතරක් පාවිච්චි කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේකට අනිත් දෙකෙන් ඉටි මිශ්‍රණයක් විදිහට හදලා මේක කරගෙන යන්න පුළුවන්ද කියලා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ වලින් ඔයාලව හම්බ වෙන්න ඊළඟ දවසේ. එතකන් modern and traditional අපේ page එක follow කරන්න. මේ post වීඩියෝ එකට comment එකක් දාන්න, like එකක් දාන්න. අපේ මේ වීඩියෝ එක share කරන්න අනිත් අයටත් බලන්න. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. සුබ දවසක්.